को කෑම ආවද? දෙන්නේ දැම්මේ දැන් එයි පොඩ්ඩ ඉන්න. ඊ තාම කෑම ආවෙත් නැද්ද? තමුසෙ පිස්සුනේ ඔයි. කෑම ආවට පස්සේ ඉන්න තිබ්බනේ. ඒකද තමුසෙලා අයියට මං කිව්වේ ඌනේ අයියන් කියලා කෑ ගැව්වේ. බලනකොයි දැන් කෑම එනකම් බලන් ඉන්නත් එපැයි. මේ තමුසෙට බඩගිනි වගේ තමයි අපිට මහන්සි හරිද? අම්බෝ. කොහොමද මම මේව දාගෙන මේ අවුවේ නටන්නේ? දැන් තමුසෙට තේරෙනවනේ මං කරන රස්සාවේ අමාරුව. එක්කනේ. බලනකො ඉතින් මෙච්චර මහන්සියලා ආපුවම වෙලාවට කෑම එකක් නැහැ. හරි හරි මේ රස්සාවල් කියලා විශේෂයක් නැහැ. හැම රස්සාවම අමාරුයි තමයි. අනික මේ කෑම නන්න නැත්නම් උඹලා CEO ගේ තියෙන බක පඬිතුකම බක පඬිතයෝක. අයියෝ කියවන්න එපා. දැන් කෑම ටික දැම්මනේ පොඩ්ඩ ඉන්නකෝ මේ වතුර ටික බොන්නකෝ. කෑම ටික. ඒ මොනවා හරි කරමුනේ. ඒ රවා ගන්න එපා මොනවා හරි කරමු. මොනවා කරන්නද පිස්සුද? මං කියලා තියෙන්නේ වැඩ කරන වෙලාවට කිසිම අනවශ්‍ය දෙයක් කරන්න එපා කියලා. යන්න. ඉතින් අපි වැඩ කරන්න ආපු උඹේ සේවකයෝ නෙමෙයිනේ. ඔයි නැත්තේ? මේ වෙලාවේ ඉඳන් උඹලා තුන් දෙනා මගේ සේවකයෝ. මේ මාර මගුලන්නේ බං ඒක. මං ඔයගලන්ට එන්න කියලා නැහැනේ. ඔයගොල්ලෝ තමයි ටොක්ස් දාලා කිව්වේ අපි උඹලා වැඩ බලන්න එන්නම් කියලා. එහෙම ටොක්ස් දැම්මම මේ විදිහට ඉන්න එච්චර යන්න. මේ මන්නන් ටෝක් දුන්නේ නැහැ. මං කොහොමත් මෙතන වැඩනේ. හරි එහෙනම් මට පඩි දීපන් මං ගිහලා කඩේට ගිහලා බොන්න මොන හරි ගේන්න. පඩි? මොන පඩිද? පඩි දෙන්න මේ වැඩේ වුණාට පස්සේ යන්න. මේ කවුද බං මේ? මේ වාට එහෙම සේවකයන්ට සැර වෙන්න බෑ හරිද? මොකද්ද? ඔයා ළඟට එනවත් වැඩි ඔයා පොඩක් ඈතටලා ඉන්න. මේ මට ඔබතුමාගේ HR ඩිපාර්ට්මන්ට් එක හම්බ වෙන්න පුළුවන්ද? නෑ කිසි වගකීමක් නෑනේ කිසිම ගරුත්වයක් නෑනේ මේ සේවකයන්ට මේ කතා කරන්නේ. නෙටා ඔබ පොල් බූරෙක් වගේ උතන බලන් ඉන්න මේ කතා කරපන්කො පොඩ්ඩක්. ඔබනේ දැන් කිව්වේ හතර දෙනාම ඇවිල්ලා මහලොකට එන්ජොයි කරමු කියලා. පොල් බූරෙක් වගේ මෙතන ඉන්නවා. බල අයියට කිසි වගකීමක් නෑනේ බලහන්කෝ. මේමයි දැන් අපි දැන් මේක එන්ජොයි කරන්න කියලා ආව තමයි. හරි? දැන් ඉතින් අපි දන්නවනේ මචං මුන් කන කට්ට. දැන් අපේ ඉතින් පරීක්ෂණේ හරි. අපි දැන් දැනගත්තා මේ කොච්චර කට්ටක්ද කියලා. මං කියන්නේ ඉතින් අපි දැන් දවල්ට කාලා අපි ගෙදර යන්න. ඔව් ඇතිද? මොකද පරීක්ෂණේ? අනේ මචං මේ උඹලට මේක පරීක්ෂණයක් වුණාට මට මේක ව්‍යාපාරයක්. හරි? ලාභ ලබන ව්‍යාපාරයක්. සුබුන් ඔයාලට මේක රස්සාවක් ආ. ඒක නිසා කිසිම හේතුවක් මත කිසිම කෙනෙක්ට මෙතන යන්න බෑ. හරි? මේ කෑම කාවද බලනවකෝ. මොනවද ඔය කන්නත් නැහනේ. අකමැති නෑ ඇයි ඔය ආවේ? බලන්න තමුසලා ආව විතරේ කන්නත් නෑ. මොන මගුලක්ද මන්ද? අයියෝ කියවන්න එපා බං පුදුම පදයක් තියෙන්නේ. උඹලා මගේ ළමයි ටික වගේනේ. ළමයි කියන්නේ ඔබ තාත්තා වගේනේ ඔබ අපිට යන්න දෙන්නෙත් නෑ. ඕනේ බං. මේ අනික මේ රුපියල් 5000ට මේ මෙච්චර නඩු ඇති බං. මං කියන්නේ උඹලා වුණත් බං රුපියල් 5000කට මෙච්චර කට්ටක් ගන්න ඕනේ නෑ. ඔව් නේ. තමුන්ට නම් මේක ඉක්මනටම නවත්තන්න මේ රස්සාව. හරිද? මේ මට මේ කවුලක් නෑ මං කැමති දෙන්නේ මං කරන්නේ. ඒ කවුද දැන් ඔයාලට 5000ක් දෙනවා කිව්වේ? 5000ක් දෙන්නේ නැහැ. 3000යි ඔයාලට දෙන්නේ. ඈ? මෙයාට තමයි 5000ක් දෙන්නේ. මෙයා අලුතෙන් ආවේ ලස්සනට නටන්නෙත් නැහැ මස කැතයි. ඉතින් හරි එන ගවමක් අඳ නටන ඉතින් කියලා දියා මට පෙන්න. පෙන්න. රටමල්ලියා අම්මලා සින්න අද හිටියා. කොහෙද බං මේ සද්ද දාලා පිස්සු ඇදෙනවා. නැද්ද? ඈ නෑ අපි මෙහෙනේ බා හිටියේ. අඩෝ එලගිරි ඈ ලස්සනයි එලගිරි. මේ මං හිතුවේ උඹ කෝල් එක ගන්නකොට ගාන්න මෙතන මල් වගේ කට්ටිය සෙට් වෙලා පොඩි අඩියක් ගන්නවා ඇති. නෑ මෙතන බොන්න බෑ. සිරාවට මෙතන බොන්න බෑ. මල්ලියා මොකද්ද මල්ලියා මේ කාටුන් සිත්තං වත්තේ ගෙදර ගෙත්තං අවුමට සිරි චව් කාණ ඈ නෙටා මල්ලියා මොකද මේ නදීකේ මේ අපේ මේ අලුත්ගේ පොඩි බිස්නස් ලයින් යන්නේ මේ පොඩි ප්‍රොමෝෂන් එකක්. වල YouTube එකේ පොඩි කොල්ල කෙල්ල පොඩි වැඩ කරන්නේ ඒ වගේ වැඩක් මේ. අඩෝ එලගිරි ඈ මේ අරගෙන ආවද?
ඉතින් අධික ගැන දන්නවනේ. අඳුන් කූරු නම් අඳුන් කූරු, පාන්තිර නම් පාන්තිර, බෝපැල නම් බෝපැල. අඩු ලැක්කිරි ජය. ඒ අයියේ අර බයික් එකක් ආවා මේ කෑම එකද කොහෙද? ඉස්සුදෝයි තමස කියවන්න තමයි තාම එක අරගෙනත් නැහැ. ඉතින් අපි මොනවද කරන්නේ නැද්ද? කරමු. අපි මොකද කියන්නේ? මෙතන ගහන්න මල් වගේ උතල කළ පටන් ගමුද? නෑ නෑ මෙතන බෑ මෙතන මේ බඩු ගෙනාවත් මේ ගහන්න බැරි මේ සීන් එකක් තියෙන්නේ මේ. ඒ කියන්නේ මේ අපි වැඩ කරන වෙලාවට කිසිම අනවශ්‍ය වැඩක් කරන්නේ නැහැ නේ. මොකද කරන්නේ එතකොට? අපි බොස්ගෙන් පොඩ්ඩක් අහන්නකෝ. මෙහාද? අලුත් මල්ලියා මේ මම පොඩ්ඩක් ගන්නද මගේ සුකුමාලි වෙලියට? ගිහින් එනවා. හරි. එලගිරි. පොඩි මල්ලියා අපි යනවා. එටා මල්ලියා ලස්සනයි ඈ. යා. ඒ විනාඩි 5යි තියෙන්නේ. හරි. එනවා. ඒ වතුර බෝතල් හැමතැනම දාන්න එපා සුපුන් මේව දාන්න එක තැනකට. ඒ විනාඩි 5යි දුයි තියෙන්නේ. තාම කෑම ආවෙත් නැහැනේ. තමසියර නම් කෑම ආවට පස්සේ ගණන් හදන්න ඕන. ඔයා පොඩි ළමයෙක් වෙන්න එපා. එටා මේ තව විනාඩි 5යි තියෙනවා මචං අපිට චූදාලවන්න ටක් මේ මට චූ කරන්න ඕනේ නැහැ. ඇයි අරුණට එන්නේ කිව්වේ? මචං අපි වැදගත් රස්සාවල් කරන මිනිස්සු හරිද? අද මේක මේ පොඩ්ඩක් බලන්න ආවේ. මේ ගවුම් කැල්ලේ ඉඳන් ඉන්නවා දැක්කම අරුන් ඊට පස්සේ අපිව ගණන් ගන්නේ තුඹලා ගණන් ගන්න. දැන් මොකද්ද වැදගත් රස්සාව කියපන්කෝ. මේකත් වැදගත් රස්සාවක් තමයි. නෑ මම කිව්වනේ මම කොහොමත් යනවා. එහෙම කරන්න එපා බං. ඒතකොට මං අනාථ වෙනවනේ. මොකද අනාතෙන්? ඉතින් ඒතකොට මං ක්ලාස් වලට මොකද්ද කියන්නේ? ඉතින් උඹට ගියා මම මේ අසනීප වෙලා ගෙදර ගියා කියලා. එහෙම කියන්න බෑනේ බං. එතකොට උන් අහනවනේ එහෙම කරන්න බෑනේට. හරි ආම්බුඩ වෙන්න දීපන් මට කෝල් එකක් කරන් දීපන් මං කියන්න. මට අසනීපයි මං ගෙදර යනවා කියලා කියන්න දී. අනේ මේ යානම් කතා කරන්න එපා. මම මිනිස්සුන්ට කතා කරන්න තන්නේ කියද්දි මචං අපි දැක්කනේ. ඔයා කතා කරන්න ඔයා ඉන්න වැත්තල්ලා. නෑ මම නම් කොහොමත් ගෙදර යනවා. ඔයගොල්ලෝ වැඩේ ඉවර කරලා හවස එන්න. එහෙම කරන්න එපා නේද? මේ ගලව. අඩු එහෙම කරන්න එපා මේ. මිනි මවුස් එකයිනේ බං ඉන්නේ උන් අහන නුඹ ගියාට පස්සේ ඌ කෝ කියලා මිනි මවුස් කෝ කියලා. ඒකද දැන් මොකද්ද කියන්නේ ගියාම? උඹලා එතනත් මට කරේ කැත වැඩේ. උඹලා මෙච්චර ඇඳුම් තියාගෙන මට ගවමක් ඇඳුවා. එහෙම කියන්න එපා බං උදේම කියනවා වෙන එකක් දෙනවනේ. ඔක මූට කියපන්ස මොන මේක බ්‍රෑන්ඩ් නිව් එකක් කියලා අලුතෙම ගෙනාපු ඇඳුමනේ බං. මේ ඕයි මේ කෑම ලබ්බෙන පාටක් නැහැනේ. මොනවද ඔය තමසේ එක්ක බිස්කට් එකක්වත් ගෙනත් තියානවා බඩගිනුනාම කන්න. බලන්න දැන් එකෙක්වත් කන්න නැහැනේ. ඔක්කොම බඩගින්නේ. ඒ රටයි. මේ මොනවාරි කන්න ගෙනාවා. ඔව්. ඉදා කාපන්. මේක උඹලගේ CEO-ටත් දීලා ඔගේ ලොක්කටත් දෙන්න ගියා. ඉවෙන්ට් වලට ආපම කන්නත් නෑ රෙද්ද. මං කොහමද එහෙලට දැනුම් දෙන්න ඉන්නේ. ඒක කනවා. උගේ බොරු ලයින් ඔය මම මේ ඕඩර් එකක් දාලා අර බුරියානි එකක් ගෙන්නන්න නැති. හන්තිර ගෙනා ප්‍රීම් බරිස් එකක් කන්නේ. මොකද්ද? මොකද උඹ කියන්නේ? මඩ උඹලා ක්‍රීම් බනිසුත් එපා උඹලත් එපා අන්තිම වතාවට අහන්නේ. තව විනාඩි 5යි තියෙන්නේ. සුපුණු බේනවද යන්න? හරි ඉතින් මං එන්න. රට උඹ එනවද? එන්න මොකද මේ? රට උඹ එනවද කියපන්. මම්මල්ලි එන්නේ හරි. ඔයාලා එන්නේ නැත්තම් ඔය ඕගලන් කිසිම කෙනෙක්ට පඩි නැහැ. ඔය අඳුටි පැක් කරා ඔක්කොම බෝඩිම ටික යන්. ඕයි මට මල්ලි ඕනේ ඕයි. අයියේ තමසේ මුරන් වෙන්න එපා ඕයි. මේ කණ්ඩායම හැමගීමෙන් කරන්න ඕනේ වැඩක්. මේ මං කිව්වා මගේ ස්ථාවරේ මම එන්නේ නැහැ. මං යනවා. අනේ එහෙම කරන්න එපා. ඔය හරි තමසේ ඉන්න ගන්නවා මේ. හරි. තමසේ කියන ඕන දෙයක් අපි කරන්න තමසේ ඉන්නවද? මොකද ඕන දෙයක් කිය? තමසේ කියන ඕන දෙයක් කරන්න. ඉන්නවද කියනවකෝ? හරි ඕන දෙයක් කරනවද? කරන්නම් කිව්වා නේ රටයි කියනවකෝ. ඕන දෙයක් කිව්වේ ඌ කරන්න. හලුන්නේ. හරි එන්න. හරි. හරි මේ තග්ගලයා. 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 මං තාම කිව්වේ නෑ මට ඕනේ මොකද්ද කියලා. කියන්නේ ඉතින් තග්ගලයා කියනවා මොකද්ද ඕනේ? මේ ගවුම සුකුන්ට අඳන්න මම මිකි මවුස් අඳින්න.